සුබ දවසක් හැමෝටම. ඉතින් මාස දෙකක නිමාඩුවකින් පස්සේ ආපහු නැවට ජොයින් වෙන්න තමයි තියෙන්නේ. මේ පාර ෆ්ලයිට් එක බුක් කරලා තිබුණේ කලින් නම් කොලම්බෝ දෝහා ලොස් ඇන්ජලිස්. හැබැයි මේ එයා ස්පේස් එක වහපු නිසා මට කම්පැනි එක ආපහු රීබුක් කරා ෆ්ලයිට් එක. මේ ඊට පස්සේ තිබුණේ කොලම්බෝ සිංගප්පූරු වලින් ආපහු ටෝකියෝ වලට යන්න තිබ්බා. ටෝකියෝ වලින් ලොස් ඇන්ජලිස් වලට. ඉතින් පැය 20කටත් වැඩිය ෆ්ලයිට් ජර්නි එකක් තමයි තිබුණේ. ඉතින් ඒකත් ලොකු අත්දැකීමක් තමයි. සිංගප්පූරු කියන්නේ ඉතින් ලස්සනම එයාපෝට් එකක් තමයි. ඊට පස්සේ ඉතින් නරීටා වලට ආවා. මේ තියෙන ඉතින් නරීටා එයාපෝට් එක අපි ලෑන්ඩ් කරනවා. එයාපෝට් එකෙත් පැය දෙකක් විතර ඉතින් පොඩ්ඩක් shopping කරා. ඊට පස්සේ ආපහු පැය දෙකකින් පස්සේ අපි ආපහු කනෙක්ටිව් ෆ්ලයිට් එකකට USA වලට ආවා. ලොස් ඇන්ජලිස් වල US වලින් පස්සේ ඊට පස්සේ අපිට කම්පැනි එකෙන් ප්‍රොවයිඩ් කරලා තියෙන හැමදේම අපේ ෂටල් බස් එක තියෙනවා හෝටල් එකට යන්න. ඉතින් අපි පළවෙනි එක රාත්‍රියක් අපි ඉන්න හෝටල් එකේ සොනෙස්ටා කියලා තමයි හෝටල් එකේ නම. ඉතින් ඊට පස්සේ දැන් අපි හෝටල් එකට එකන් ආවා ෂටල් බස් එකෙන්. ඊට පස්සේ අපි දැන් හෝටල් එක රාත්‍රියක් ඉන්නවා. ඉතින් අපිට හැමදේම ප්‍රොවයිඩ් කරන කම්පැනි එකෙන් ඉතින් අතරම ලස්සන හෝටලයක්. ඉතින් මේ කාමරේ මම අද එදා රෑ හිටපු කාමරේ පොඩි වීඩියෝ එකක් මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම ලස්සන කාමරයක්. ඉතින් මේ view එකත් එහෙම හොඳයි. ලොස් ඇන්ජලිස් එයාපෝට් එක එහෙම පැත්තෙන් පේන්නේ. ඉතින් අපිට මේ සීමන්ලට සම්පූර්ණම මේ කම්පැනි එකෙන් මේක ප්‍රොවයිඩ් කරනවා. මේ හැම කම්පැනි එකම මෙහෙම තමයි නැවුල වැඩ කරන. ඉතින් මේ ෆ්ලයිට් ටිකට් එකයි අපිට ට්‍රාන්ස්පෝර්ට් එතකොට ඉන්න හොටෙල් හැමදේම අපිට එයාලා ප්‍රොවයිඩ් කරනවා. ඉතින් ඊළඟ දවස් තමයි මට ජොයින් වෙන්න තියුනේ නැවට. ඉතින් අපි උදේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ මේ අපි බස් එකේ නිකන් තමයි හිටියේ. මේ තමයි මම හිටපු හෝටලේ. ඉතින් මේ උදේ පාන්දර දැන් 4 තමයි පිකප් එක තිබ්බේ. මේ අපේ ක්‍රූ එක ඉන්නවා. අපේ බොහොම මම හිතන විදියට 70 විතර වගේ දා ජොයින් වෙන්න හිටියා. ඉතින් ඒ ඔක්කොම ඉතින් එදා එනකම් බස් එකකට ගියා. ජොයින් වෙන්න බස් එකට ගියා. ඊට පස්සේ තමයි ඉතින් ඒකත් ඇත්තටම සුන්දර අත්දැකීමක්. පැය 20කට වැඩිය ඉතින් ෆ්ලයිට් ජර්නි ගිහිල්ලා ඉතින් ගොඩක් තේට්ටුයි ටයර්ඩ් ඉතින් ඊට පස්සේ ඉතින් ගොඩක් දේවල් ඉතින් දැක්කා. මේ ඊට පස්සේ තමයි අපි ඉතින් අපේ මේ හෝටලෙට නෙමෙයි අපි ඉන්නේ නැවට ආවේ පෝට් එකට. ඊට පස්සේ ඉතින් මේ ක්‍රූ මැනේජර් ඉන්නවා අපිට HR එකේ. ඉතින් ඊට පස්සේ අපි සයින් කරලා මේ නැවට ගන්න මේ තියෙන ඉතින් overnight ඉතින් අපි ඉතින් අතරම මේකත් ලොකුම අත්දැකීමක්